ආයුබෝවන් මගේ දක්ෂයෝ හැමෝටම. The School Master YouTube channel එකෙන් අපි ලක්වැසියෝ පාඩමට අදාළව ලබා දෙන පළවෙනි අනුමාන ප්‍රශ්න 10 තමයි මේ. දූල පුතාලා මේ ප්‍රශ්න 10ටම හරියට උත්තර දෙන්න උත්සාහ කරන්න. වැරදුනොත් හරි උත්තර සටහන් කරගන්න පැන්සලයි පොතයි අරන් එහෙනම් ලෑස්ති වෙන්න. පළමු ප්‍රශ්නය. ජාතික කොඩියේ කහ පැහැති සිංහ රූපයෙන් නිරූපණය වන්නේ. ඔව් පුතේ, නිවැරදි පිළිතුර තමයි සිංහල ජාතිය. දෙවන ප්‍රශ්නය. රාජ්‍ය ලාංඡනයේ ස්වයංපෝෂිත බව සහ ශාස්ත්‍රීයත්වය නිරූපණය කරන සංකේතය වන්නේ. ඔව් පුතේ, නිවැරදි පිළිතුර තමයි වී කරල්. තුන්වන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය සහ ජාතික ක්‍රීඩාව පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. නිවැරදි පිළිතුර තමයි මානෙල් මල සහ වොලිබෝල් ක්‍රීඩාව. හතරවන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය නිර්මාණය කළේ කවුද? නිවැරදි පිළිතුර තමයි පුතේ S.M. සෙනවිරත්න මහතා. පස්වන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ නිදහස් වෙනුවෙන් කටයුතු කළ මේ රූපයේ දැක්වෙන පුද්ගලයා කවුද? ඔව් පුතේ, මේ ඉන්නේ ආනන්ද කුමාරස්වාමි මහතා. හයවන ප්‍රශ්නය. මුස්ලිම් ජාතික කාන්තාවන්ගේ ඇඳුමේ කොටසකි. නිවැරදි පිළිතුර තමයි පුතේ ඉජාහබ් පළඳනාව. හත්වන ප්‍රශ්නය. අලුත් සාලින් හිරු දෙවියන් පිදීමට හින්දු භක්තිකයන් සිදු කරන උත්සවය හඳුන්වන්නේ. ඔව් පුතේ, නිවැරදි පිළිතුර තමයි තයිපොංගල් උත්සවය. අටවන ප්‍රශ්නය. බෞද්ධයන්ගේ ආගමික ග්‍රන්ථය වන්නේ. බෞද්ධයන්ගේ ආගමික ග්‍රන්ථය තමයි පුතේ ත්‍රිපිටකය. නවවන ප්‍රශ්නය. අපට ළඟම රාජ්‍ය නිලධාරියා වන්නේ. නිවැරදි පිළිතුර තමයි පුතේ ග්‍රාම නිලධාරීවරයා. 10වන ප්‍රශ්නය. ඉංග්‍රීසින් සමග උඩරට ගිවිසුම අත්සන් කළේ කුමන වර්ෂයේද? ඔව් පුතේ, වර්ෂ 1815 දී තමයි උඩරට ගිවිසුම අත්සන් කළේ. උත්තර ඔක්කොම හරි පැටවුන්ට මම සුබ පතනවා. ඒ වගේම වැරදුණු උත්තර තියෙන යාළුවෝ නැවත ඒ විෂය කරුණු බලාගන්න. සුබ දවසක්.